හායි යාළුවනේ කොහමද ඉතින්? ඔන්න ඔයාලට අද අලුත්ම දෙයක් කියලා දෙන්න හදන්නේ. පොප්කෝන් තියෙනවනේ ඉනෝ කක්කගෙන් ඉගෙන ගත්තේ. අද ඉනෝ කක්කගෙන් ඉගෙන ගත්ත පොප්කෝන් එක මෙන්න මේ වගේ කොලයකින් අපි පොප්කෝන් ටික හදාගන්න හදන්නේ. ඒකට අපි කහ ටිකකුත් දාගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට ලුණු කුඩු ටිකකුත් දාගන්නවා. දැන් අපි මේක මේ විදිහට හදාගෙන ඉවර වෙලා මේක ලිපේ තියන්න ඕනේ. චුට්ටක් ඉන්නකෝ ඉනෝ කක්කගේ අද කෑම වේල රසට හදන්න හදන්නේ. ඉනෝ කක්කා අද දෙන්න හදන්නේ සුපිරියර්ම. වතුර පොඩ්ඩකුත් දාන්න ඕනේ. වතුර පොඩ්ඩක් දාලා අපි මේක මේ විදිහට නමා ගන්න ඕනේ. පොඩ්ඩක් ඉන්නකෝ. දැන් අපි නමන්න හදන්නේ. ඔන්න දැන් කියපු විදිහට මේක නමා ගන්නවා. ඊට පස්සේ වැඩි හිතන්න එපා. වීඩියෝ එකට කකුල් එහෙම පේනවා. කකුල් දිහා බලන්න එපා. හරිද? ඔන්න දැන් ඊට පස්සේ මේක මේ විදිහට නමාගෙන අපි කරන්න ඕනේ මේකේ හතර කොනම නමා ගන්නවා. මොකද පොප්කෝන් ටික දැන් පිපිරෙනකොට දෙපැත්තටම යන්න ඉඩ තියෙනවා. ඒ දෙපැත්තටම යන්නේ නැති වෙන්න තමයි අද පොප්කෝන් එක මේ විදිහට ලිපේ තියාගන්න හදන්නේ. මේක අපිට කරන්න පුළුවන් දැන් කැලේක ගියා කියලා හිතමු. දැන් ඔයා කැලේකට මෙන්න මේ කොටස අරගෙන ගිහිල්ලා ගිනිමැලයක් ගහලා ඒ ගිනිමැලේ උඩින් මේක තිබ්බොත් පොප්කෝන් එක ඒ විදිහටම ගන්න පුළුවන්. ඔයාට දැන් හට්ටි මුට්ටි කිසිම දෙයක් නැහැ. හැබැයි හට්ටි මුට්ටි කිසිම දෙයක් නැති වෙලාවට මේක ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ මේක මැදින් පොඩි හිලක් කරගන්න ඕනේ. පොඩි හිලක් දාගන්න ඕනේ මෙන්න ඔය විදිහට. ඇයි මේක මෙහෙම කරගන්නේ දන්නවද? මේකේ හුමාලේ පිට වෙන්න. ඊට පස්සේ අපි මේ විදිහට ලිපේ තියාගන්න. අපි නම් තියන්නේ ගෑස් එකේ. නැත්තම් මේකේ එළිය ගින්දරක වගේ තියාගන්නවා නම් ඔයාලට ගොඩාක් හොඳයි. ගෑස් එකේ මේ විදිහට තියාගෙන මේක දැන් ඔන්න පිපිරෙනකන් අපි බලාගෙන ඉන්නවා. පිපිරෙන සද්දය ඇහෙනව නේද? චර චර ගාලා. ඔන්න ඉනෝ කක්කගේ හොඳ එකක් තමයි මේක. එයාගෙත් පිපිරෙනවා. එහෙම කියන්න එපා. මේක අපි හැදුවේ එයාගෙන් බලාගෙන. මරුනේ. දැන් ඔන්න ටික ටික දුම දානවා. පිපිරෙනවා. ඊට පස්සේ අපි මේක එළියට අරගෙන කන්න තමයි තියෙන්නේ. ඔන්න ලිපෙන් එළියට අරගෙන මේ වගේ එකට අපි දාගන්නවා. මෙහෙම දාගන්න එකම හේතුව මොකද්ද? ඇට ටික බිමට හැලෙන්න. එතකොට මල් ටික ඉතුරු වෙනවා. බිමට කිව්වට බිමට හලන්න එපා. හරිද? අපි රස බලමු. මාර රහයි. කාලා බලන්න ආසයිතේ.